ඉතින් ඔයගොල්ලෝ ස්විට්සර්ලන්ඩ් එහෙම යන්න ඉන්නවා නම් නිවාඩුවකට ඔයගොල්ලන් බලනවා ඇති ස්විට්සර්ලන්ඩ් ගිහිල්ලා කොහොමද ට්‍රේන් වලට එතකොට කේබල් කාස් වලට අයිටනරිස් වලට ටිකට්ස් එහෙම ගන්න කොහොමද කියලා. ඉතින් මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ ස්විස් ට්‍රැවල් පාස් එක ගැන. ඉතින් ඔයගොල්ලන් ස්විට්සර්ලන්ඩ් ගිහිල්ලා පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් වගේ දෙයක් යූස් කරනවා නම් ස්විස් ට්‍රැවල් පාස් එක වාට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. මොකද එහි තියෙන හැම ට්‍රේන් එකක්ම ඕනම කියන රට ඇතුළේ ඕනම ට්‍රේන් එකක් මේකෙන් වාට ෆ්‍රී යන්න පුළුවන්. ඊට අමතරව ඔයා මොනහරි කේබල් කාස් එහෙම යූස් කරනවා නම් සමහරක් ඒවා ෆ්‍රී, සමහරක් ඒවා වාට හාෆ් වගේ තමයි පේ කරන්න ඕනේ. එතකොට ඔයා නිකන් හරි ලුසේන් ගිහිල්ලා එතකොට ලුසේන් ලේක් එකේ වාට ෆේරි එකක යන්න ඕන නම් ඒක ෆ්‍රී වාට යන්න පුළුවන් මේ ස්විස් ට්‍රැවල් පාස් එක පෙන්නලා. ඉතින් ඒක අන්ලිමිටඩ්. ඔයා දවස් කීපයක් ලුසෙන් ඉන්නවා නම් ඔයාට ඇති තරමක් ෆේරි එකේ යන්න පුළුවන්. ඒක ලස්සනම ලේක් එකක්, හොඳ විව් එකක් තියෙනවා. ඉතින් ඒ වගේ ගොඩාක් ඇඩ්වාන්ටේජස් තියෙනවා. ඊට අමතරව ඔයගොල්ලන් ලෝකේ ලස්සනම ට්‍රේන් රයිඩ් එක කියන බර්ඩිනා එක්ස්ප්‍රස් වගේ ට්‍රේන් එකක් පාවිච්චි කරන ප්ලෑන් කරනවා නම් මේකෙන් ඔයාට ඒකත් කව වෙනවා. ඉතින් ඒ වගේ ගොඩාක් ෆැසිලිටීස් දෙන පාස් එකක් තමයි මේක. ඉතින් ස්විස් වල තව ගොඩාක් පාසස් තියෙනවා. ඉතින් මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ ස්විස් ට්‍රැවල් පාස් එක ගැන විතරයි. ඉතින් ඔයගලන්ට ස්විස් ට්‍රැවල් පාස් එක ගන්න ලේසිම ක්‍රමය තමයි sbb.ch කියන වෙබ්සයිට් එකට ගියාම ඔයාට මෙන්න මේ සයිට් එකට තමයි එන්නේ. ඒකට ගියාම මේක තමයි මේන් පේජ් එක. මෙතනට ගිහිල්ලා මෙතන තියෙනවා ඒගොල්ලන්ගේ එක එක පාසස් වගේක්. ඉතින් ස්විස් ට්‍රැවල් පාස් එක ගන්න ලේසිම ක්‍රමය තමයි sbb.ch කියන වෙබ්සයිට් එකට ගියාම මේක තමයි මේ වෙබ්සයිට් එක. ගියාම මේක තමයි ඔයාගේ මේන් පේජ් එක. එතනට ගියාම මෙතනින් ඔයාට බලා ගන්න පුළුවන් ට්‍රේන් ෂෙඩියුල්ස් අනම්මනම්. ඊට පස්සේ පල්ලෙහාට ගියාම මෙතන තියෙනවා ඒගොල්ලන්ගේ එක එක පාසස්. ඉතින් අපි බලන්නේ ස්විස් ට්‍රැවල් පාස් කියන මේක. ඉතින් මේක ගන්න ඔයාට මේ ස්විස් වලට ගියාම එතනින් ස්ටේෂන් වලින් කෙලිම ගන්නත් පුළුවන්. ඉතින් ලේසිම ක්‍රමය තමයි මේ ඔන්ලයින් ගන්න එක. මේ සයිට් එකට ගිහිල්ලා එතනට ගිහිල්ලා මේක මේ ස්විස් ට්‍රැවල් පාස් කියන එක ගාව තියෙන බයි කියලා අයිකන් එකක්. ඒක ක්ලික් කරාම මේ මෙතනට මේ පේජ් එකට යනවා. ඉතින් මෙතනින් ඔයාට විස්තර ටික බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඊට කලින් ඔයා මේක මෙතන කෙලිම බයි කියන එකකින් ඔයාට කෙලිම බයි කරන්න පුළුවන්. ඊට කලින් මම රෙකමන්ඩ් කරනවා ඔයා මෙතන සයින් ඉන් එකට ගිහිල්ලා රෙජිස්ටර් now කියලා account එකක් හදාගන්න. account එකක් හදාගෙන ඉවෙලා ඊට පස්සේ ඔයා මෙතනට මේ මේන් පේජ් එකට ගිහිල්ලා බයි කරන්න යන්න. එතකොට ඒක ලේසි. ඔයාගේ account එක හැදුවම ඔයාගේ details ටික ඔක්කොම තියෙන හින්දා ඊට පස්සේ මෙතනින් මේ buy කියන එක select කරාම ඔයාට දෙනවා මෙතන options වගේක්. Swiss travel pass 3 days for 6 8 15 කියලා. ඉතින් ඒක ඔයාගේ travel plan එක අනුව ඔයාට decide කරන්න පුළුවන්. ඉතින් ඔයා 4 days වගේ යනවා නම් මේක එතන 4 days කියන එක ක්ලික් කරලා ඉතින් දැන් login එක අහනවා. ඔයාට ඔයාගේ account details දීලා මෙතනින් log වෙන්න පුළුවන්. ඉතින් ඔයා login වුණායින් පස්සේ මේ page එකට එනවා. මෙතනින් ඔයාට ඔයාගේ passenger details ටික දී ගන්න පුළුවන්. නම, ඔයාගේ first name last name, ඊට පස්සේ birthday, country of residence කියලා. ඊට පස්සේ ඔයාගේ තව ඔයත් එක්ක තව කවුරුහරි travel කරනවා නම් add passenger ගිහිල්ලා ඊටර එකක් දාගන්න පුළුවන් ඔයාට. දාගෙන ඉවෙලා ඔයා මෙතනින් accept කරන්න. accept කරායින් පස්සේ ඉතින් අහනවා ඔයාට යන්න ඕනේ first class or second class ද කියලා. ඉතින් second class එක select කරොත් එහෙම ඔයාට 295යි යන්නේ දවස් 4ට. first class එක select කරොත් එහෙම 469ක් යනවා. ඊට පස්සේ මෙතනින් ඔයාට travel කරන date එක select කරගන්න පුළුවන්.
ඊට පස්සේ ඩේට් එක සිලෙක්ට් කරගෙන මෙතනින් මේක ක්ලික් කරන්න to the checkout කියන එක. ඊට පස්සේ මෙතනින් ඔයාට සිලෙක්ට් කරගන්න පුළුවන් ඔයාගේ පේමන්ට් ඔප්ෂන් එක මොකක්ද කියලා. ඔයා ක්‍රෙඩිට් කාඩ් එක යූස් කරනවා නම් ක්‍රෙඩිට් කාඩ් එක මෙතන සිලෙක්ට් කරගන්න. එහෙම නැත්නම් ඔය account එක හදනකොට ඔයාට කෙලින්ම ක්‍රෙඩිට් කාඩ් එකක් ලින්ක් කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතනින් buy කියලා ඔයාගේ ක්‍රෙඩිට් කාඩ් විස්තර ටික දීලා ඔයාට පාස් එක පර්චේස් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඒක පර්චේස් කරායින් පස්සේ ඔයාට මේක ඔයාට කන්ෆර්මේෂන් එකක් එනවා ඔයාගේ ඊමේල් ඇඩ්‍රස් එකට. ඊට පස්සේ ඔයාට තියෙන්නේ SBB ඒගොල්ලන්ගේ තියෙනවා මොබයිල් ඇප් එකක්. ඒක ඩවුන්ලෝඩ් කරගන්න. ඩවුන්ලෝඩ් කරගෙන ඒක ෆෝන් එකට දාගෙන ඉතින් මේක තමයි SBB මොබයිල් ඇප් එක. මේක දාගත්තන් පස්සේ ඔයාට මේක දාගෙන ඊට පස්සේ ඔයා මේ ඔයාගේ account එක use කරගෙන මේ login වෙන්න. ඊට පස්සේ එතනට ගියාම මෙතනට ඔයාගේ ටිකට්ස් පෙන්නනවා QR code එක. QR code එක තමයි ඒගොල්ලන් බලන්නේ. දැන් ඔයා ට්‍රේන් එකකට නැග්ගම ඒගොල්ලන්ගේ ටිකටින් ඔෆිසර්ස්ලා ඇවිල්ලා මේ QR code එක තමයි පෙන්වන්නේ. කියන්නේ ඒගොල්ලන්ගේ ඩිවයිස් එකෙන් ඒක ස්කෑන් කරනවා. ඉතින් ටිකට්ස් චෙක් කරනවා ගොඩක් අඩුයි. ටිකටින් ඔෆිස්ලා ඉතින් හැමතිස්සෙම ඉන්නේ නැහැ. ඒගොල්ලන් හිටපු ගමන් තමයි එන්නේ. ඉතින් එක දෙයක් තමයි ඔයා සෙකන්ඩ් ක්ලාස් ටිකට් එකක් නම් පර්චේස් කරලා තියෙන්නේ. ඔයා ෆස්ට් ක්ලාස් සීට්ස් වල ඉඳ ගන්න එපා. ඒක ඒගොල්ලන් නිකන් හරි දැක්කොත් ඒගොල්ලන් ඒකට ෆයින් එකක් ගහනවා. ඒක නිසා ඒවා පොඩ්ඩක් බලලා හරි තැන ඉඳ ගන්න. ඉතින් SBB app එකෙන් ඔයාට තව වැදගත් දෙයක් තියෙනවා. ඔයා හිතන්නකෝ ඔයා මේකෙන් ඔයාට රියල් ටයිම් ෂෙඩියුල් එක බලා ගන්න පුළුවන්. ඔයා හිතන්න ඔයා සියුරික් ඉඳලා ඔයාට යන්න ඕනේ වෙන්ගන් වලට. එතකොට මේකෙන් ඔයාට යන්න ඕනේ ට්‍රේන් එක කොහෙද නවත්තන්න. එතකොට දැන් මේක බැලුවොත් එහෙම ට්‍රේන් එක 12:04ට එනවා. ප්ලැට්ෆෝම් 3ට තමයි එන්නේ. ඊට පස්සේ ඒක අපි බර්න් වලින් බහැලා ප්ලැට්ෆෝම් 4ෙන් තමයි බහින්නේ. ඊට පස්සේ බර්න් වලින්ම අපි ප්ලැට්ෆෝම් 9ට ගිහිල්ලා එතනින් ඊළඟ ට්‍රේන් එක ගන්න ඕනේ. ඉතින් එතනින් ස්පයිස් කියන තැනට ගිහිල්ලා එතන ප්ලැට්ෆෝම් 1 එක තමයි එතන ඒ ට්‍රේන් එක නවත්තන්නේ. එතනින් අපි ප්ලැට්ෆෝම් 2 එකට ගිහිල්ලා අනිත් ට්‍රේන් එක ගන්න ඕනේ. ඒක යන්නේ ඉන්ටර්ලකාන් වලට. ඉන්ටර්ලකාන් වල ප්ලැට්ෆෝම් 2 එකට තමයි ඊළඟ ට්‍රේන් එක අපි ගන්න ඕනේ. ඉතින් ඒ වගේ විස්තර ඔක්කොම තියෙනවා මේ ඇප් එක තියෙනවා නම් ඔයාට බය නැතුව ඕන තැනකට යන්න පුළුවන්. ට්‍රේන් බලන්න පුළුවන්. බස් පෙන්නනවා. බස් එක යන්න ඕන නම් මෙතන බස් එක කියලා පෙන්නනවා. ඉතින් මේ ඇප් එක අනිවාර්යෙන් දාගන්න. ඊට අමතරව ඔයා කොහේ හරි හිතන්න ඔයා යනවා මවුන්ට් ටිටල්ස් වලට. ඒකට යනවා නම් ඔයාට ටිකට් එකක් පර්චේස් කරන්න ඕනේ. ඉතින් ඔයාට ස්විස් ට්‍රැවල් පාස් එක තියෙනවා නම් අපිට එතනට ගිහිල්ලා ස්විස් ට්‍රැවල් පාස් එක පෙන්නලා ඉතින් අපිට භාගයක් වගේ තමයි එතන මවුන්ට් ටිටල්ස් වලට ගෙවන්න ඕනේ. ඉතින් ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් සමහරක් වෙලාවට ඔයාට දැන් හිතන්න ඔයා වෙන්ගන් වලට ගිහිල්ලා ඔයාට මවුන්ටන් එක උඩට යන්න ඕන නම් කේබල් කාර් එකක් යූස් කරන්න ඕනේ. ඉතින් ඒ කේබල් කාර් එකට ඔයා ගාන සල්ලි ගෙවන්න ඕනේ. ඉතින් ඔයාට මේ ස්විස් ට්‍රැවල් පාස් එක තියෙනවා නම් ඔයාට මේ ඒකෙන් 150ක් වගේ තමයි ගෙවන්න ඕනේ. ඉතින් ඔයා යන හැම තැනටම අහන්න මේ ස්විස් ට්‍රැවල් පාස් එකට ස්විස් ට්‍රැවල් පාස් එකකින් මේක කවර් වෙනවද කොහොමද කියලා. සමහරක් ඒවා කවර් වෙනවා. ඉතින් නිකන් ඉන්න බෑ. යන හැම තැනදීම අහන්න ස්විස් ට්‍රැවල් පාස් එකට කවර්ඩ්ද කියලා. ඉතින් කවර්ඩ් නැත්නම් 150 හරි ඩිස්කවුන්ට් එකක් ලැබෙනවා ගොඩක් දුරට හැම තැනටම. ඉතින් නිකන් හරි ඔයගොල්ලන් පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් යූස් කරන්නේ නැතුව රෙන්ට් කාර් එකක් වගේ අරගෙන ට්‍රැවල් කරන්න ප්ලෑන් කරනවා නම් ඉතින් මේ ස්විස් ට්‍රැවල් පාස් එක ඔයාලට ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. ඉතින් එතකොට ඉතින් ප්‍රශ්න වෙන්නේ කේබල් කාර්ස් වලට ඇට්‍රැක්ෂන් වලට ඔයාට වෙනම ටිකට්ස් ගන්න වෙනවා ෆුල් ෆෙයාර් එක දීලා. ඉතින් ස්විස් වගේ තැනකට ට්‍රැවල් කරනවා නම් හොඳම දේ තමයි පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් යූස් කරන එක. මොකද ඒගොල්ලන්ගේ ඒ පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් හරි
තිතටම තියෙනවා වෙලාව 12:01ට ට්‍රේන් එකක් එනකොත් අනිවාර්යෙන් 12:01ට ට්‍රේන් එක එනවා. ඉතින් ඒ වගේ ගොඩක් කට්ටිය ඉතින් පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් තමයි යූස් කරන්නේ. ඉතින් ඔයගලන්ට මේ ස්විස් ට්‍රැවල් පාස් එක ගැන තව මොන හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. ජය වේවා.